බිට්කොයින් එක මේ වෙලාවේ 63000 ඒරියා එකේ තියෙනවා. හැබැයි බලන්න ඕනේ 70 ලෙවල් එක. බිට්කොයින් එක බලන්න ඕනේ 70 ලෙවල් එක. බිට්කොයින් ලෙවල් එක බ්‍රේක් කරලා හෝල් කරොත් ඊළඟට කොහෙටද යන්නේ? හරි. මේ බිට්කොයින් ඩේලි chart එක. දැන් ප්‍රයිස් එක 63000 ඒරියා එකේ කන්සෝලිඩේෂන් වෙන ගමන් තියෙනවා. මෙන්න මේ ඒරියා එකේ ඒවා බිට්කොයින් එක මේ කන්සෝලිඩේෂන් වෙන ගමන් තියෙන්නේ. මට පේන පළවෙනි ඉම්පෝර්ටන්ට් රෙසිස්ටන්ට් එක තමයි 68. 68000යි 70000 ඒරියා එක තමයි මේ සෝන් එක ස්ට්‍රෝං බ්‍රේක් ඒකින් බ්‍රේක් කරලා ඩේලි කැන්ඩල් එකකින් උඩට ක්ලෝස් වුණොත් ඊළඟට තියෙන ටාගට් සෝන් එක තමයි මට මෙන්න මේ ඒරියා එක. මේ ඒරියා එක ඇවිල්ලා 81000 86000 ඒරියා එක. ඊට පස්සේ මාකට් එක ස්ට්‍රෝං බයි වෙලා ඉන්නේ මේ ඒරියා එක උඩ කඩාගෙන chart එක මාකට් එක උඩට ගියොත් ආයි සෙල් උඩට ගන්න තියෙන ඒරියා එකක් තමයි මෙන්න මේ ලක්ෂය. මේ ලක්ෂය ඒරියා එක. මම දැන් මාකට් එකේ ඇනලයිස් කරලා මම අරන් තියෙන ඒරියාස් තුන තමයි මේ තියෙන්නේ. මාකට් එක ආයි රිවර්ස් වෙන්න පුළුවන් නම් මෙන්න මේ ඒරියා තුනෙන් තමයි රිවර්ස් වෙනවා කියලා මම ඇනලයිස් කරලා අරන් තියෙන්නේ. ඒ වගේම බිට්කොයින් එක මේකේ අනිත් පැත්ත. ඒ කියන්නේ හැබැයි 68000 ඒරියා එක රිජෙක්ෂන් එකක් ආවොත් සපෝට් එක බලන්න ඕන නම් අපි බලන්න ඕන ඒරියා එක තමයි 53000. මෙන්න මේ ඒරියා එක. මාකට් එකේ ආයේ අපි බයි හෝල්ඩ් එකක් ගන්නවා නම් මම මේ වෙලාවේ ගන්න ඉතින් ඉන්නේ මෙන්න මේ ඒරියා එක. ඒ කියන්නේ 53000යි 48000 ඒරියා එක. මේක ඇවිල්ලා ඉම්පෝර්ටඩ් සපෝට් ඒරියා එකක්. ඒ වගේම මට මේ ඒරියා එකෙන් බ්‍රේක් කරලා ආයි පල්ලෙහාට මාකට් එක ආවොත් මං ආයි බයි කරන්න හිතාගෙන ඉන්නේ මෙන්න මේ ඒරියා එක. මොකද 38000 ඒරියා එක. මට හිතෙනවා එච්චර දුරට මාකට් එක වැටෙන ගන්න තිබී කියලා. මොකද මම ෆිබොනාචි දාලා බැලුවා. ගොඩක් දුරට මාකට් එක රිවර්ස් වෙන්නේ මෙන්න මේ අපි දැන් ඉන්නේ ඒරියා එකේම තමයි. කන්සෝලිඩේෂන් වෙන ඒරියා එකේම මේ තැනින් මාකට් එක රිජෙක්ට් වුණොත් මම ආයි බයි කරන්න හිතාගෙන ඉන්නේ 57000යි. ඒකම රිජෙක්ට් වුණොත් මම ආයි බයි ගන්න හිතාගෙන ඉන්නේ 47000යි. හරි. මේ වගේ බිට්කොයින් සහ ක්‍රිප්ටෝ ඇනලයිස් දිගටම බලන්න ඕන නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. මගේ YouTube channel එකේ නම තමයි Nova. යාළුවෝ නම් මේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. සුබ දවසක්. ඔයාලා